අතුරුගිරිය තිසරමාවතේ ශ්‍රී සදහම් පදනම පුණ්‍ය භූමියේ අපි මෙවර ඇසළ පුර 15ක් පොහොය නිමිති කරගෙන විශේෂිත පින්කමක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මේ පුණ්‍ය භූමියට තාමත්ම ගෞරවයෙන් යුක්තව වැඩමවදාල තැන්පත් කරන්නට යෙදුන උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී බෝධිරාජාණන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේ වැඩමවා වසරක් කිරීම නිමිති කරගෙන අපි විශේෂිත පින්කම් මාලාවක් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පින්කම් මාලාවෙහි ප්‍රධානතම පින්කම හැටියට අපි මේ ශ්‍රී සදහම් පදනම තුල දියත් කෙරෙන උතුම් සත්කාර සේවාවේ උතුම් කටයුත්තක් අපි සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා ගලිගම ඥානදීප ලොකු හාමුදුරන් වහන්සේගේ මැදිහත් වීම මත බොහෝ උතුම් සත්කාර සේවාවන් අපි සිද්ධ කළා තියෙනවා. අත්වාරෝ කිහිලිකරු ඒ වගේම රෝද පුටුමි ආදී දේවල් පරිත්‍යාග කරමින් දිත්වා කාලේ අපි නුවරඑළිය ප්‍රදේශයේ බොහෝ පිරිසකට අවතැන් වෙච්ච පිරිසට අපි වියලි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරමින් ඒ වගේම ගම් වතුරෙන් අවතැන් වෙච්ච බොහෝ පිරිසකට අපි ආහාර පාන සපයලා දෙමින් ඒ වගේම පහුගිය කාල සීමාවේ කොත්මලේ මාසල ගැබුණු මහා විද්‍යාලයට අපි ගිහිල්ලා ඒ ළමයි වෙනුවෙන් අපි පාසල් උපකරණ පරිත්‍යාග කරන්නට යෙදුණා. මේ ආදී වශයෙන් අපි උතුම් සත්කාර සේවාම රාශියක් මේ ශ්‍රී සදහම් පදනම පුණ්‍ය භූමිය මුල් කරගෙන සිද්ධ කළා. මෙවර අපි උතුම් සත්කාර සේවාව දියත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ උතුම් වූ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ පුණ්‍ය භූමියට වැඩම කරලා වසරක් පිරීම නිමිති කරගෙන විශේෂයෙන්ම මැදිරිගිරිය ප්‍රදේශයේ පාසල් දෙකක් තෝරාපත් කරගෙන අපි බලාපොරොත්තු වෙනවා ඒ දරුවන් වෙනුවෙන් අවශ්‍ය කරන ඒ සියලුම පාසල් උපකරණ ලබා දෙන්නට. ඉතින් ඒ දරුවන් වෙනුවෙන් අවශ්‍ය පාසල් පොත්පත්, බෑග්, සපත්තු, ඒ වගේම ඇඳුම් පැළඳුම් මේ ආදී දේවල් වලින් අපිට ඒ දරුවන්ව සතුටු කරන්නට පුළුවන්. ඉතින් අපි ඔබටත් ආරාධනා කරනවා අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනම පුණ්‍ය භූමියට පැමිණිලා මේ කටයුත්ත වෙනුවෙන් සම්බන්ධ වෙන්න ඔබත්. ඒ මැදිරිගිරිය ප්‍රදේශයට අපි ගිහින් ඒ දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දියත් කරමින් අපි ඒ දරුවන්ට අවශ්‍ය කරන මේ පාසල් උපකරණ පරිත්‍යාග කරන්නටයි සූදානම්ව පවතින්නේ. ඉතින් මේ පින්කම වෙනුවෙන් සම්බන්ධ වෙන්නට පුළුවන්. ඔබට මේ උතුම් වූ පින්කම වෙනුවෙන් සදහැ සිතින් යුක්තව ඒ අවශ්‍ය කරන ද්‍රව්‍යමය වශයෙන්, මූල්‍යමය වශයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙමින් ඒකාසු වෙන්නට පුළුවන් හැකියාව තිබෙනවා. ඒ නිසා අතුරුගිරිය තිසර මාවත ශ්‍රී සදහම් පදනමට පැමිණෙන්න, ඒ වගේම පහත සඳහන් වන ඒ දුරකථන අංකවලට අමතලා ඒ අවශ්‍ය දේවල් අපිත් එක්ක සම්බන්ධ කරගෙන දරුවන්ට ශක්තියක් වෙන්නට ඔබටත් හැකියාව තිබෙනවා. සපත්තුවකින් හරි, පොතකින් පෑනකින් හරි, බෑග් එකකින් හරි. ඉතින් ඔබත් සම්බන්ධ වෙලා ඒ දරුවන් සතුටු කරන්නට ඒ උතුම් වූ පුණ්‍ය සත්ක්‍රියාවත් එක්ක එක්කාසු වෙන්න කියලා ඔබට තාමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනවා. ත්වන් සරණයි.